ලෝකයේ තාක්ෂණය දිනෙන් දිනම අප්ඩේට් වෙනවා. මේ අප්ඩේට් වෙන ලෝකයේ ටෙක් ගුරු අපේ කණ්ඩායම සූදානම් අද දවසේදී ඉන්ෆෝටෙල් 2014 ලංකාවේ අංක 1 තාක්ෂණික ප්‍රදර්ශනය සමග සම්බන්ධ වෙන්නට. මොකද ඇතුළට ගියාම දැනගන්න පුළුවන් ඔබට ලෝකයේ තාක්ෂණය කොයිතරම් දුරට දියුණු වෙලා තියෙනවද? ඒ වගේම තමයි ඔබ නව තාක්ෂණයත් එක්ක කොයිතරම් ගැටලා තියෙනවද කියන කාරණා ඔබට දැනගැනීමේ හැකියාව තියෙනවා. මේ වෙලාවේ අපි සූදානම් තවත් විශේෂ ස්ටෝල් එකකට යන්න. මම දැක්ක මේ ලැප්ටොප් එකක් පොලේ ගහනවා. ඇයි මේ ලැප්ටොප් එක පොලේ ගහන්නේ කියලා දැනගන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. Samsung IT කියන අපේ ස්ටෝල් එකට තමයි යන්න හදන්නේ. අයිබෝන්. අපි ටෙක් ගුරු ටීම් එකෙන් මේ අපි දැක්කා මේ ලැප්ටොප් එක කෙනෙක්ට පොලේ ගහලා පෙන්නනවා. ඇයි ඒ? ඔව් මේක රගඩ් යූස් එකට හදපු ලැප්ටොප් එකක්. විශේෂයෙන්ම මිලිටරි යූස් එකට. මේක මිලිටරි සර්ටිෆයිඩ් ලැප්ටොප් එකක්. ආමි එක ඒ වගේ පොලිසිය වගේ බැටල් ෆීල්ඩ් එකක උනත් පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඒ වගේම වෝටර් ප්‍රූෆ්, ෂොක් ප්‍රූෆ් ඒ වගේ සිස්ටම් එකක් මේක. දැන් සාමාන්‍යයෙන් මේකේ RAM මතකය කොහොමද සහ මේකේ තියෙන ෆැසිලිටිස් මොනවද? දැන් මේ hard use වලටම තමයි හදලා තියෙන්නේ. මොනවද මේකේ තියෙන ෆැසිලිටිස්? මේක සාමාන්‍යයෙන් එදිනෙදා පාවිච්චි කරන නෝට්බුක් එකක් විදිහටම higher configuration වලට යන්න පුළුවන්. Intel Core i7 වගේ processors වලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම gigabyte 16ක් වෙනකන් RAM එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ අවශ්‍ය කෙනාගේ උමනාව මත gigabyte 8ද 16ද ඒ විදිහට අපිට මේ නෝට්බුක් එක Dell එකෙන් ගෙන්නන්න පුළුවන්. අපිට පුළුවන් මේ වැඩේ ටෙස්ට් කරලා බලන්න. දැන් එකපාරක් පොලේ ගහලා පෙන්නුවා අපිට ආයෙ පාරක් පොලේ ගහලා පෙන්වන්න පුළුවන්ද? පොලේ ගහලා පෙන්වන්න පුළුවන්. හරි. එහෙනම් අපි සූදානම් වෙන්නේ අපව පොලේ ගහන්න මේ ලැප්ටොප් එක. පේනවනේ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ලැප්ටොප් එක ඒ විදිහටම වැඩ කරනවා. ඔබටත් පුළුවන් අනිවාර්යෙන්ම ඉන්ෆෝටෙල් ඔස්සේ මේ දේවල් දැන කියා ගන්න. අද දවසේ හෝ මීට පෙර දිනකදී ආවනම් ඉන්ෆෝටෙල් ඔස්සේ ඔබට මේ අත්දැකීම විඳ ගන්නට අවස්ථාව තිබුණා. බොහොම ස්තුතියි ජයතු අපිට මේ තොරතුරු කිව්වට. කට්ටියම ඇවිල්ලා Samsung IT එකට ආවනම් ඔයාලට පුළුවන් අපිට දැනගන්න පුළුවන්ද කොහෙද ඔයාලගේ ශාඛා තියෙන්නේ කොහෙද කියලා දැනගන්නත් පුළුවන්ද? අපේ හෙඩ් ඔෆිස් එක තියෙන ඩිෆෙන්ස් එක ප්ලේස් එකේ බම්බලපිටියේ ඊට අමතරව ගාල්ල නුවර ශාඛා තියෙනවා. Samsung IT එකට આવොත් පොලේ ගහන ලැප්ටොප් එකක් hard use වලට පාවිච්චි කරන්න පුළුවන්. මේක ටිකක් මිලිටරි වලට ගැලපෙන ලැප්ටොප් එකක් කියලා තමයි යාලා කියන්නේ. කියන්නේ යුද්ධයකට යද්දී එහෙම නැත්නම් පොලිසියට හමුදාවට විශේෂයෙන්ම US ආර්මි එක පාවිච්චි කරනවා කියලා තමයි කියන්නේ. කමන්න ඉතින් බලන්න මේ වගේ එකක් අරගෙන ටෙස්ට් කරලා බලන්න කොයි වගේ වේද කියලා. අපි මේ වෙලාවේ ඇවිල්ලා ඉන්නේ MSI game zone එකට. මේ game zone එකේ විශේෂ දෙයක් සිද්ධ වෙනවා. අපේ Facebook ප්‍රොෆයිල් එකෙන් ලොග් වෙලා MSI ෆෑන් පේජ් එකේ ලයික් එකක් දැම්මොත් එහෙම එයාලා අපිට නොමිලේ පොඩි ඩ්‍රින්ක් එකක් දෙනවා, සොෆ්ට් ඩ්‍රින්ක් එකක් දෙනවා. මම යන්නෙත් ඒ වැඩේ කරන්නම තමයි. අපිත් එක්ක ඉන්නවා ධනුෂ්ක. අපි ආමු ධනුෂ්ක මේ වැඩේ කරන්නේ කියලා. ධනුෂ්ක දැනගන්න කැමතියි මොකද්ද මේ සිද්ධ වෙන්නේ? ඇත්තටම අපි ඇවිල්ලා MSI ස්ටෝල් එක MSI ගේමින් high end motherboard and laptop VG card ඔක්කොම සප්ලයි කරන්නේ අපි. ඇත්තටම කිව්වොත් ගොඩාක්ම ගේමින් ගොඩක් IT ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් ගේමින් පැත්තට ගොඩාක් ක්‍රවුඩ් එකක් ඉන්නවා. අපේ වෙනම ගේමින් ටූර්නමන්ට් එකකුත් යනවා. ඉතින් ඒකට ගොඩාක් නිකන් නෝමල් මැෂින් එකක ගේම්ස් ප්ලේ කරන්න බෑ. ඒකට අනිවාර්යෙන් high end කියන්නේ high graphics, high performance ඉන motherboard VG card තියෙන්න ඕන. ඉතින් ඒකින්ද අපේ ඒ විස්තර අපේ ඉන්න අලුත් එන ක්‍රවුඩ් එකට දැනගන්න පුළුවන්. අපේ Facebook fan page එකේ like එකක් දැම්මනම් ඒගොල්ලන්ට මේ අප්ඩේට්ස් VG card වල graphic cards ඒ කියන්නේ මේ motherboard වල අප්ඩේට්ස් gaming updates ඒ ඔක්කොම ඒගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් ඒකින්ද අපි ඒගොල්ලන්ට පොඩි gift එකක් එක්ක පොඩි සූනියක් වගේක් දෙනවා මේක like කරා. සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ කාලේදී බ්ලැක් බෝඩ් එක දැකලා තියෙනවා, වයිට් බෝඩ් එක දැකලා තියෙනවා. අපි ඉස්සර චෝක් එක පාවිච්චි කරා එමන් නැත්නම් පෙන් එක පාවිච්චි කරා, මාක පෙන් එකක් එමන් හයිලයිට් පෙන් එකක් මොකක් හරි පාවිච්චි කරලා වයිට් බෝඩ් එකේ යන්දා. සමහර වෙලාවට මේ පර්මනන්ට් පෙන් පව අරගෙන අපි ඒවා මේවා ඇඳලා අන්තිමට ටීචර් එකෙන් බැනුම් ඇහුවා. හැබැයි දැන් ටෙක්නොලොජි එක ඊට වඩා වෙනස් වෙලා තියෙනවා. මුලින්ම ආවා බ්ලැක් බෝඩ් එක, ඊට පස්සේ ආවා වයිට් බෝඩ් එක. දැන් මොකද්ද මේ ආවේ කියලා දැනගන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. ටෙක් ගුරු යනවා මෙතෙන්ට. අපි බලමු මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ආයිබෝවන් අපිට දැනගන්න පුළුවන්ද මේ මොකක්ද සහ ඔබතුමාගේ නම? මගේ නම මතීෂ පෙරේරා. හොඳයි අපි මතීෂගෙන් දැනගමු මොකක්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා. මම දැක්ක මේ
ටච් කරනවා ටච් කරලා එක එක දේවල් අඳිනවා මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියලා මට මුලින්ම චුට්ටක් පැහැදිලි කරන්න. මේකට කියන්නේ ඉන්ටරැක්ටිව් වයිට් බෝඩ් කියලා. මේක සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරනවා ඉස්කෝලවල එතකොට යුනිවර්සිටිස් වල දැන් අපේ පරණ කාලේ තිබ්බ ඇත්තටම මේ බ්ලැක් බෝඩ් එක. අපි ඒක රීප්ලේස් කරලා වයිට් බෝඩ් එක ආවා එකත් එක. ඊට පස්සේ ඒක වෙනුවට ඉස්සරහට අනාගතයේදී මේක තමයි තියෙන්නේ. මේක කරන වහසිය තමයි මේක කරන හැම දෙයක්ම අපිට කම්පියුටර් එකේ සේව් කරන්න පුළුවන්. එතකොට ඒ කරන දේ හින්දා අපිට පුළුවන් ඒක ඊළඟ දවසේ පාවිච්චි කරන්න. නැත්නම් අපි කියමු ඉස්කෝලේ ළමයෙක් ආවේ නැත්නම් එයාට ඒකේ කොපි එකක් අරන් දෙන්න. ඒ දේවල් සියලු දේවල් කරන්න පුළුවන්. ඊට අමතරව මේකේ හුඟක් දේවල් කරන්න පුළුවන්. මම පෙන්නන්නම්. ගුරුවරුන්ට පවා හැම දෙයක්ම ලේසි මේකේ වැඩ කරන විදිය අන්දින දේවල් ඔක්කොම තියෙනවා. ඊට අමතරව මේකේ දැන් පේජ් එක අපිට මේවා කරන්න ඕන නම් අතින් මේවා කරන්න විතරයි තියෙන්නේ. අනිත් එක ෆින්ගර් ටිප් එකෙන් වැඩ කරන්න පුළුවන්. ඒක තමයි වැදගත්ම දේ. ඒ කියන්නේ කිසිම බැටරි ඔපරේටඩ් දෙයක් නැහැ. මේක USB එකෙන් විතරයි කනෙක්ට් වෙලා තියෙන්නේ කම්පියුටර් එකට. මේකේ තව තියෙනවා. දැන් අපි කියමු මේ වගේ දේවල් ලේසියෙන් කරන්න පුළුවන්. ඊට අමතරව අපිට දැන් හුඟක් වෙලාවට පොඩි ළමයි කැමති පාට දේවල් වලින් අඳින්න. දැන් අපි කියමු මේ වගේ දෙයක් අඳිනවා නම් සමා වෙන්න. ඇඳලා පෙන්වන්න පුළුවන් ඒගොල්ලන්ට එක එක දේවල්. එක එක පාට යූස් කරගෙන. ඇත්තටම මේ දේවල් පාවිච්චි කිරීම වයස් පරතරයක් නැහැ. ප්‍රයිමරි ඒ කියන්නේ පොඩි බාලාංශ ළමයි ඉඳන් කැම්පස් ස්ටුඩන්ට් කෙනෙක්ට යනකම්ම මේ පාවිච්චි කළා. ඊට පස්සේ මේකේ තව කරන්න පුළුවන් දේවල් තමයි දැන් අපි ඔෆිස් එකක ප්‍රසන්ටේෂන් එකක් කරනවා නම් අපිට මේ බෝඩ් එක පාවිච්චි කරලා කරන්න පුළුවන් ප්‍රසන්ටේෂන්. ඒ වගේම ඒ ප්‍රසන්ටේෂන් එක කරන අතරේ මොකක් හරි වෙනස් කරන්න ඕන නම් අපිට පුළුවන් මේ විදිහට මේ දේවල් පාවිච්චි කරලා පෙන්නලා ඒ දේවල් කරන්න. හොඳයි අපි ටෙක් ගුරු ටීම් එකේ ඉඳලා අපිත් පොඩි ටෙක්ස්ට් එකක් ලියලා යන්නද කමක් නැහැ නේ. හොඳයි නේද වැඩේ? ඉස්සරහට බ්ලැක් බෝඩ් එකයි වයිට් බෝඩ් එකයි නෙවෙයි. මෙන්න මේ බෝඩ් එකේ තමයි ඔයාලා හැමෝටම ඉගෙන ගන්න වෙන්නේ. සාමාන්‍යයෙන් අපි බොහෝ දුරට කතා කරනවා මේ පරිගණකයේ වෛරස් තියෙනවා. එහෙම නැත්නම් අපේ ෆෝන් එකට වෛරස් ඇවිල්ලා කියලා කතා කරනවා. අපි මේකට දාගන්නවා වෛරස් ගාඩ් එකක්. අපිට හරියනම වෛරස් ගාඩ් එක මොකක්ද? ඇන්ටි වෛරස් සොෆ්ට්වෙයාර් එකක් අවශ්‍ය වෙනවා ඔබේ පරිගණකයට. එහෙම නැත්නම් ඔබේ ෆෝන් එකට. අපි මේ ස්ටෝල් එකට ආවට පස්සේ ඔබට පේනවා ඇති අපි දැන් මේ කොහෙටද ඇවිල්ලා තින්නේ. ඇබස්ට් ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ? මේ අපිත් එක්ක ඉන්නේ අනුරාධ. අනුරාධ දැනගන්න කැමති අලුත්ම ප්‍රොඩක්ට් ලොන්ච් එක මොකක්ද මේ ඔක්තෝබර් 21 වෙනිදා මම හිතන්නේ අලුත් ලොන්ච් එකක් කරා කියලා කිව්වා. මොකක්ද මේ? ඔක්තෝබර් 21 අපේ අවස් ප්‍රොඩක්ට් එකට සම්බන්ධයෙන් අපි සතුටුයි කියන්න මේ අපේ 2015 අලුත්ම මුදුර්කාංගය අපි ඉදිරිපත් කරා. ඉතින් ඒකම අපිට අපේ අනුග්‍රහය දක්වන අපේ චෙක් රිපබ්ලික් කම්පැනි එකකින් අපේ මද කම්පැනි එකකින් අපිට අවස්ථාව දුන්නා මේක අපේ ලංකාවටත් හඳුන්වා දීමට. හොඳයි ඒ කතාව එහෙම තියෙද්දි අපි ටෙක්නිකල් එක්ස්පර්ට් එක කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. අපේ විරාජ් ඉන්නවා මෙතන. අපි විරාජ්ගෙන් අහමු මොකක්ද මේ අප්ග්‍රේඩ් වෙච්ච එහෙම නැත්නම් අප්ඩේට් වෙච්ච version එක මොකක්ද? අපි ඒකේ කාරණා ටිකක් දැනගන්න කැමතියි. විරාජ් කියන්නකෝ මොකක්ද සිද්ධ වෙච්ච වෙනස? අලුත් version එක ඇවිල්ලා තියෙනවා 2015. මේකේ ස්පෙෂලි යන්නේ හෝම් සිකියුරිටි නෙට්වර්ක් කියලා. දැන්ට ප්‍රොටෙක්ෂන් එකක් තියෙනවා. මේ අපි දන්නවා දැන් අපි නෙට්වර්ක් එක ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන විදි කිහිපයක් තියෙනවා. ගොඩක් අය මේ යූස් කරනවා HSPA තාක්ෂණයේ අර ඩොංගල් එකක් කියන්නේ හැමෝම දන්නවා කිව්වම එතන පොඩි රිස්ක් එකක් තියෙනවා ඕනම කෙනෙකුට. අපි මේක ඕපන් වෙනවා නෙට්වර්ක් එක එළියට. ඒ ෆීචර්ස් මේ ස්කෑන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා දැන් AWS software එකට. ඒක තමයි අපේ තියෙන සුවිශේෂීම ෆීචර් එක. දැනට ඇවිල්ලා. දැන්ටත් ලංකාවේ ගොඩක් යූසර්ස්ලා පාවිච්චි කරනවා මේක. ෆ්‍රී වර්ෂන් එකක් තියෙනවා. ඒක යූස් කරනවා. ඒකේ ඇත්තටම ඒකේ නෙට්වර්ක් පැත්ත සපෝට් කරනවා ටිකක් අඩුයි. අපේ ගෙවලා ගන්න අපේ මේ ඉන්ටර්නෙට් සිකියුරිටි වර්ෂන් එකේ ඉන්ටර්නෙට් හරහා එන වෛරස් වලට හොඳ ප්‍රොටෙක්ෂන් එකක් තියෙනවා.
ඇවස්ට එක පාවිච්චි කරලා අපි සාමාන්‍යයෙන් කරන්නේ පෙන් එක සුද්ධ කරගන්න එක අපේ මැෂින් එකට ගහලා. හැබැයි ඊට වඩා ඇඩ්වාන්ස් දේවල් තියෙනවා කියලාත් ඔබ දැන කියා ගන්න ඕනේ. මේ කාරණාවලදී ඔබට ඒ කාරණා දැනගන්නට පුළුවන් වෙන්නේ නැති. මේ ස්ටෝල් එකට ආව නම් ඔබට ඒ කාරණා දැනගන්නට හැකි වේවි. ඉන්ෆෝටෙල් එක කරඳුනා නම් ඔබට අනිවාර්යයෙන්ම ඒ තොරතුරු ගැන දැනගන්නට අවස්ථාවක් තිබෙනවා. නැදෙන් අපිත් එක්ක අපි දිගට සාමාන්‍යයෙන් ඉස්සර අපි ටීවී එකට වෙනම ස්විච් එකක්, එතකොට කැසට් එකට, DVD ප්ලේයර් එකට ආදී එකී නොකී වයර් ගොඩක් පටලගෙන ටීවී බලන්න හැදුවා, සින්දු අහන්න හැදුවා, මූවිස් බලන්න හැදුවා. හැබැයි දැන් ඊට වඩා කාරණා වෙනස්. හැම දෙයක්ම වයර්ලස් වෙලා. I think මේ වයර්ලස් concept එකේ තවත් විශේෂ කඩේමකට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. වයර්ලස් කිව්වහම මේ ශාලා ස්මාර්ට් හෝම් කිව්වහම අපි කතා කරන සූදානම් ශාලා ස්මාර්ට් හෝම් එකේ කෙනෙක් එක්ක. මොකක්ද මේ වයර්ලස් concept එක කියන්නේ? මට මේ පේනවා වයර්ලස් වූෆර් එකක් හෝ බෆල් එකක් හරි මොකක් හරි ඒ වගේ එකක්. අපි දැනගමු මොකක්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා. අයිබෝන් ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියලා. මෙතන අපි ඇත්තටම කරලා තියෙන්නේ සාමාන්‍ය ගෙදරක අපි පාවිච්චි කරන උපකරණ වලින් පොඩ්ඩක් වෙනස් කරලා මේ වයර්ලස් තාක්ෂණය කොහොමද අපි ගෙදරකට පාවිච්චි කරන්නේ කියන එක තමයි මේකේ ප්‍රධාන වශයෙන් අපි කටයුතු කරලා තියෙන්නේ. එතෙන්දී සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් අපි කියනවා හෝම් තියටර් සිස්ටම්ස් කියලා. ඒ හෝම් තියටර් සිස්ටම් එකක් අපි ගත්තත් ගොඩාක් වෙලාවට අපි දකින්නේ වයර් සහිත තියටර් සිස්ටම් එකක්. නමුත් මෙතෙන්දී අපි පාවිච්චි කරලා තියෙනවා වයර්ලස් හෝම් තියටර් සිස්ටම් එකක්. ඉතින් එතෙන්දීත් අපි පාවිච්චි කරලා තියෙන්නේ මේ වයර්ලස් ටෙක්නොලොජි එක. අපි කියනවා දැන් අපි මොබයිල් ෆෝන් එකක් ගත්තත් අපි දන්නවා බ්ලූටූත් කියලා ටෙක්නොලොජි එකක් තියෙනවා. ඒ වගේම වයිෆයි කියලා තාක්ෂණයක් තියෙනවා. ඒ තාක්ෂණයන් දෙක තමයි මෙතෙන්දී අපි පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මෙතන අපි අරගෙන තියෙනවා මේ ස්මාර්ට් හෝම් කියන එක අපි කන්සෙප්ට් එකක් විදියට හදලා තියෙන්නේ. මේකෙදි අපේ ගෙදර ආරක්ෂාව පිළිබඳව අපි මේ ස්මාර්ට් හෝම් එකෙන් අපි ගොඩාක් දුරට කල්පනා කරලා තියෙනවා. අද අපි දන්නවා ගොඩාක් කාර්යබහුල ජීවිත ගත කරන අය ඉන්නේ. ඒ අය ගොඩක් වෙලාවට නිවෙස්වල රැඳී සිටින්නේ නැහැ. ඉතින් එතෙන්දී අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ නිවසේ නැති වෙලාවට අපි කොහොමද නිවසේ ආරක්ෂාව පිළිබඳ තහවුරු කරගන්නේ කියන එක. එතෙන්දී මම උදාහරණයක් හැටියට කියන්නම්. මෙතන අපිට තියෙනවා දොරක් සවි කරලා. යම්කිසි හේතුවකින් අපි ගෙදර නැති වෙලාවක මේ දොර අපි ඇරියොත් කවුරු හරි කෙනෙක් උදාහරණයක් විදියට හිතන්න මම මේ දොර අරිනවා. මේ දොර අරිනකොට මෙන්න මෙතන සවි කරලා තියෙනවා කැමරාවක්. මේ කැමරාවෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ දොර අරින මොහොතේම එතන තියෙන රූපරාමු කිහිපයක් අරගෙන අපිට ඒ වෙලාවෙම ඊමේල් පණිවිඩයක් විදියට අපේ මොබයිල් ෆෝන් එකට හරි අපේ කම්පියුටරේට හරි අපිට ලබා ගන්න පුළුවන්. එතෙන්දී අපි දන්නවා එහෙනම් යම්කිසි සිද්ධියක් සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් මේකට අපි ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියන එක. ඒ වගේම තමයි මෙතන අපි පාවිච්චි කරලා තියෙනවා මේකට අපි කියනවා වෙදර් ටැග් කියලා. දැන් උදාහරණයක් හැටියට හිතන්න නිවසේ අපි කිව්වොත් කුස්සිය. ඒකේ යම්කිසි විදියකින් හදිස්සි ගින්නක් ඇති වෙනවා. අපිට පුළුවන් අපේ නිවසේ උෂ්ණත්වය මෙන්න මේ ප්‍රමාණයට වඩා වැඩි වුණොත් අපිට ඒක එලාම් එකක් එහෙම නැත්නම් මෙසේජ් එකක් විදියට ගෙන්න ගන්න. ඒකත් අපි අපේ ආරක්ෂාව පිළිබඳව යම්කිසි උපකරණයක් විදියට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. හොඳයි දැන් අපි මේ ගෙදර ආරක්ෂාව ගැන කතා කරේ. තමන්ගේ ආරක්ෂාව, තමන්ගේ සෞඛ්‍ය ගැනත් මෙයාලා හිතලා තියෙනවා. අපි මෙයාලා කොහොමද හිතලා තියෙන්නේ කියලා දැනගන්න පුළුවන්. හැබැයි ඒක අතේ තියෙන්නේ. මොකක්ද මේ? දැන් මගේ අතේ තියෙනවා අපි මේකට නම කියලා තියෙන්නේ ස්මාර්ට් වොච් කියලා. මේ ස්මාර්ට් වොච් එකේ තියෙන විශේෂත්වය තමයි අපි යම්කිසි සාමාන්‍යයෙන් අපි දන්නවා අපි ඔරලෝසුවක් අතේ බඳින්නේ වෙලාව බලන්නේ. නමුත් මෙතනදී අපි දන්නවා අද ගොඩක් අය තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන ගොඩාක් හිතනවා. අපි දන්නවා නගර ලස්සන වෙලා තියෙනවා. දැන් අපි කියනවා ජොගින් පාත් හැදිලා තියෙනවා. එතකොට දැන් ගොඩාක් අය මේ ජොගින් පාත් වල උදේට ඇවිදින්න යනවා. නමුත් මේ ඇවිදින්න ගියාට අපි දන්නේ නැහැ මේ ඇවිදීම කොච්චර දුරට අපිට ඇඟට අපේ අවශ්‍යතාවය සම්පූර්ණ කරාද නැද්ද කියන එක. අන්න ඒකට තමයි අපි මේ ස්මාර්ට් වොච් කියන එක හඳුන්වලා දීලා තියෙන්නේ. මෙතනින් අපිට දැනගන්න පුළුවන් අපි ඇවිද්ද ප්‍රමාණය ප්‍රමාණවත්ද? මට අවශ්‍ය තරම් කැලරි ප්‍රමාණයක් මම දහනය කරාද නැද්ද කියන එක මෙතනින් මට දැනගන්න පුළුවන්. ඒක තමයි මේ ස්මාර්ට් වොච් එකේ තියෙන විශේෂත්වය වෙන්නේ. ලස්සන ගෑනු ළමෙක් ඉන්නවා. හැබැයි මට කතා කරන්න බෑ. හැබැයි ඔබ සාමාන්‍යයෙන් කාටුන් වලදී නැත්නම් අලුත් ෆිල්ම්ස් වලදී මේ වගේ දේවල් දැකලා ඇති. දැන් ටෙක්නොලොජි එකෙන් මේ වගේ දේවල් සැබෑවක් කරගෙන යනවා. මේ තියන්නේ මම හිතන්නේ ග්ලාස් එකක් හරි මොකක් හරි මට තේරෙන්නේ නැහැ මොකක්ද කියලා. මේක දැනගන්න පුළුවන් අපි මේ C3 ස්ටෝල් එකට ගියොත් අපි චමින්ද මහත්මයා ඉන්නවා. අපි ඔහුත් එක්ක කතා කරමු. තවත් අලුත්ම දෙයක් ඔබට පෙන්වන්න තියෙනවා. අපි මේ දේවල් ගැන කතා කරමු.
අපි යන් චමින්ද මහත්මයාව හම්බෙන්න. අයිබෝන්. කොහොමද? දැනගන්න පුළුවන්ද මේක ප්‍රොජෙක්ෂන් ටෙක්නෝලොජි එකක්. දැන් ඔයගොල්ලෝ දැක්කොත් මේකේ ඉන්න මොඩල් ලයිෆ් සයිස් දැන් අපි කරලා තියෙන්නේ ඔය ෂේප් එකට මැප් කරලා තියෙනවා. ඔයගොල්ලෝ ළඟට ගියොත් පේන්නේ ඒ ලයිට් එක ඒ මොඩල් ගේ ෂේප් එකෙන් එළියට එන්නේ නැහැ. ඒ එන්නේ නැත්තේ අපි software වලින් ඒක මැප් කරලා තියෙන හින්දා. දැන් මේක පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් වෙලාවට ග්‍රීට් කරන්න පාවිච්චි කරනවා. මේ වගේ එක්සිබිෂන්ස් වල ස්ටෝල් එකකට මිනිස්සුන්ව ඇට්‍රැක්ට් කරගන්න පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ දැක්කොත් ගොඩක් කට්ටිය ගිහිල්ලා එයාත් එක්ක ෆොටෝස් ගන්නවා. එයාත් එක්ක එකට ඉන්නවා. මොකද ඒක ගොඩක් ඇට්‍රැක්ටිව්. මොකද ඒක ලයිෆ් සයිස් මිනිස්සු ඉස්සල්ලාම පේන්නේ ඒගොල්ලන්ට හිතාගන්න මේ මොකක්ද කියලා. මෙතන අපි තවත් දෙයක් දැක්ක මේ ප්‍රොජෙක්ෂන් ග්ලාස් එකක් දැක්ක. සාමාන්‍යයෙන් ටෙක්නොලොජි වැඩියෙන් පාවිච්චි වෙන ෆිල්ම්ස් වල තමයි අපි ට්‍රාන්ස්ෆෝමර්ස් වගේ ෆිල්ම්ස් වල තමයි මේක දැකලා තියෙන්නේ. අපිට පැහැදිලි කරන්න පුළුවන්ද මේ මොකක්ද කියලා? මේක තියෙන්නේ ප්‍රොජෙක්ෂන් ඔන් ග්ලාස්. අපි මේක ටච් එනේබල් කරලා තියෙනවා. හරි ඒ කියන්නේ මේක ඇල්ලුවාම වැඩ කරනවා. ඕගලන්ගේ ස්මාර්ට් ෆෝන් එකක් හරි iPad එකක් වගේ එකක් හරි ඒ විදිහටම තමයි මේක වැඩ කරන්නේ. නමුත් මේක ගොඩක් ලොකු ස්ක්‍රීන් එකක් අපිට හදන්න පුළුවන්. දැන් මෙතන අපි හදලා තියෙන්නේ 40 inches විතර. අපිට ඕනනම් මේක ස්ටෝර් ෆ්‍රන්ට් එකකටත් දාන්න පුළුවන්. දැන් ගොඩක් කියමුකෝ බැංක් බ්‍රාන්ච් එකක් හරි මොකක් හරි. එතකොට ඒ බ්‍රාන්චස් වල ගොඩක් තියෙන ලොකු ග්ලාස් සර්ෆේසස් නේ. දැන් ග්ලාස් සර්ෆේස් එකටම මේක අපිට බිල්ඩ් කරන්න පුළුවන්. හොඳයි අපි පොඩ්ඩක් ගිහිල්ලා ටච් කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. කෙනෙක් නැගින්න මං චුට්ටක් එයාට බාධා කරනවා. මම දන්නේ නැහැ මොකද්ද මේ කියලා. right තියෙනවා එක එක ඉන්ෆෝමේෂන්ස් තියෙන පේජ් එකක් වලට පත් වෙනවා. මොන වගේ දෙයකටද මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා දැනගන්න පුළුවන්ද? අපිට පුළුවන් ගොඩක් දේවල්ට මේක දැන් ලස්සනට හදලා තියෙනවා. මේ වගේ එකක් හොටෙල් ලොබි එකකට මෝල් එකකට ඒ වගේ දේවල්ට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම කිව්වා වගේ අර ස්ටෝර් ෆ්‍රන්ට්ස් වලටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රයිස් ලිස්ට් එකක් පෙන්වන්නොත් මේක උචිතයි. නෑ ඊට වඩා ගොඩක් දේවල් කරන්න පුළුවන් මේකෙන්. අපිට වේ ෆයින්ඩින් කරන්න පුළුවන්. දැන් බැංක් එකක් ගත්තොත් බැංක් බ්‍රාන්ච් එක වැහුවට පස්සේ කස්ටමර්ට ගිහිල්ලා ඒගොල්ලන්ගේ ඉන්ටර්නෙට් බැංකින් ෆැසිලිටිස් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ පවර්ෆුල් ටෙක්නොලොජි එකක් මේක. මේ ඔක්කොම අපි ලංකාවේ හදලා තියෙනවා. C3 ඩිජිටල් සයිනේජ්. C3 ස්ටෝල් එකට ආවොත් එහෙම ඔබට මේ ටච් ස්ක්‍රීන් ප්‍රොජෙක්ෂන් එක බලා ගන්න පුළුවන්. මේක ග්ලාස් එකක් තමයි. සාමාන්‍යයෙන් අපි විෂුවල්ස් වලදී වීඩියෝස් වලදී ෆිල්ම්ස් වලදී දැක්ක දේවල් ඔබට හැබැයි දැක ගන්නට එක්ස්පීරියන්ස් කරන්න අවස්ථාව ලැබෙනවා මේ ස්ටෝල් එකට ආවොත්. මේ තමයි ටියා කිව්වට කවුරුත් තාම හරියටම දන්නේ නැහැ. හැබැයි ඉන්ෆෝටෙල් 2014ට ආව නම් ටියා ගැන විස්තර ඇරිමැක් එකේදී ඔයාලට දැනගන්න පුළුවන්. ඇරිමැක් ස්ටෝල් එකට ආපුවාම මේ ටියාව දැක්කම මම පොඩ්ඩක් ඇහුවා මේ කවුද මේ ටියා කියලා. ඇඩ්වෙන්චර් ඔෆ් ටියා. මේක ඩෙවලොප් වෙන ගේම් එකක් කියලා තමයි මට කිව්වේ. මම වැඩි විස්තර කතා කරන්න හදන්නේ අපේ චමිර ඉන්නවා. මම චමිර ගාවට ගිහිල්ලා අහන්න මොකද්ද වෙන්නේ කියලා. චමිර අපිට කියන්න මොකද්ද මේ ටියා කියන්නේ? ඔව් ඇඩ්වෙන්චර්ස් ඔෆ් ටියා කියන්නේ අපේ ඇරිමැක් ආයතනය විසින් නවතින්ම ඩෙවලොප් කරපු මල්ටි ප්ලැට්ෆෝම් ගේම් එකක්. ඒකේ අපි ඉන්ෆෝටෙල් 2014 දී අපේ ටියා කැරක්ටර් එක ටීසර් කැම්පේන් එකක් විදිහට මේ විදිහට රිලීස් කරනවා. අපි නුදුරු අනාගතයේදී මේ අපේ ගේම් එකත් රිලීස් කරන්න තමයි ඔක්කොම වැඩපිළිවෙල යොදාගෙන තියෙන්නේ. හරි එතකොට මම දැක්ක තමයි මේ ටච් ඩිස්ප්ලේ එකක් වගේ දැක්කා. මොකක්ද ඒක? ඒ අපි ඇක්තරම ඇරිමැක් ආයතනය කියන්නේ ලංකාවේ ගේම් කර්මාන්තයේ විවිධ මාවත් හොයාගෙන යන කම්පැනි එකක්. ඉතින් මේ අලුතෙන් ඉන්ටර්ෆේස් එකක් කරපු එකක්. ඉතින් මේ පික්සල් ආර්ට් ටයිප් එකේ ගේම් එකක් තියෙනවා. එතකොට ඔයගලන්ට මොනවත් හાર્ඩ්වෙයාර් කියන්නේ කීබෝඩ්ස් මොනවත් නැතුව තමන්ගේ අතින්ම ජෙස්චර් බේස් ජෙස්චර් යූස් කරලා ප්ලේ කරන්න පුළුවන් ගේම් එකක් තමයි මෙතනින් අපි ඩෙමෝ ගේම් එකක් තමයි මේ හදලා තියෙන්නේ. පුළුවන්. අලි කරා. අයියා යාලගේ කෙනෙක් මේ වැඩේ කරනවා. අපි පොඩ්ඩක් ඒ පැත්තටත් පොඩ්ඩක් එබිමු එහෙමම.
මොකක්ද වෙන්නේ කියලා අපිට පොඩ්ඩක් කොහොම විස්තර කරන්න මේ ගේම් එක දිහා බලන්න. මේ ලීප් මෝෂන් කියන ඩිවයිස් එකක් අපි ඒක අරගෙන ඒකෙන් නිකුත් වෙන කිරණ උපයෝගී කරගෙන තමයි මේ පික්සල් ආර්ට් ටයිප් ගේම් එක කරලා තියෙන්නේ. මේක ඩෙමෝ ගේම් එකක් විදිහට තමයි අපි කරලා තියෙන්නේ මේ යූස් එක මේ ඩිවයිස් එක යූස් කරගෙන. මේ ඩිවයිස් එක අලුතෙන්ද ලංකාවට හඳුන්වලා දුන්නේ නැත්නම් මේ තිබ්බ ඩිවයිස් එකකින් ඩෙවලොප් කරලා මොකක් හරි කන්සෙප්ට් එකක් හදලාද? ඔව් මේක ගොඩක් වෙන රටවල් වල යූස් වෙන ඩිවයිස් එකක්. අපි ලංකාවටත් ඒක හඳුන්වලා දෙනවා. ලංකාවේ අධ්‍යාපනය ලබන අන්ඩර්ග්‍රැජුවේට්ස්ලාට මේව යූස් කරන නිව් ටෙක්නොලොජිස් යූස් කරන්න. අපි ගොඩක් ගේම්ස් කරන්නේ හියුමන් කම්පියුටර් ඉන්ටරැක්ෂන් යූස් කරගෙන. ඉතින් අපේ තියෙන බ්‍රේන් වේව්ස් වලින් ගේම්ස් ගහන්න පුළුවන්. එක එක ඉන්ටර්ෆේසස් වලින් අපි ගේම්ස් කරනවා. ඒ වගේම තමයි අපි තවත් දැක්ක මේ ඇනිමේෂන්ස් හදන තැනක්. මොකක්ද ඒ? ඇත්තටම ඇරිමක් ආයතනය කියන්නේ ඔයගලන්ට end to end digital services ගන්න පුළුවන් ආයතනයක්. ඒ ගේම් මේ අපි හදපු ගේම්ස් අපි මේ පැත්තෙන් එන ස්ටුඩන්ට්ස්ලාට කියලා දෙනවා කොහොමද ගේම්ස් හදන්නේ, කොහොමද 3D modeling කරන්නේ. ඒ වගේම රියල් ටයිම් අපි මේගොල්ලන්ට හදලා පෙන්නනවා. ඩිජිටල් ඉලස්ට්‍රේෂන් අපේ ඇවිල්ලා ඉන්න ඉලස්ට්‍රේටර්ස්ලා ඒගොල්ලන් පෙන්නනවා කොහොමද ඒව ඇත්තටම ඇත්ත කර්මාන්තයේදී ඉන්ඩස්ට්‍රි එකේදී කොහොමද අපි උපයෝගී කරගන්නේ කියලා. ඉන්ෆොටෙල් 2014 තාක්ෂණික ප්‍රදර්ශනයේ විශේෂ කුටියකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඔබට ඇහෙනවා ඇති සද්දයක්. මේ වෙඩි තියෙන සද්දයක් වගේ. සුළුන් නිලධාරී හේමචන්ද්‍ර මහත්මයා ඉන්නවා මාත් එක්ක මේ පිළිබඳව තොරතුරු ගන්න. මොකක්ද මෙතන සිද්ධ වෙන්නේ? මෙතන ඇත්තටම මේ ශ්‍රී ලංකා නාවික හමුදාව ඉතින් ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යයනාංශය විසින් නිර්මාණය කරපු ස්මෝල් ආම් ෆයරින් සිමුලේටර් කියන උපකරණය. මේක ඇත්තටම ආධුනික නාවිකයෙක් පුහුණු වෙනකොට ලයිව් ලයිව් ඇමෝ එකක් යූස් කරන්නේ නැතුව එයාට අවියකින් ලබන්න පුළුවන් උපරිම ට්‍රේනින් එකක් පුරුද්දක් ලබන්න පුළුවන් උපකරණයක් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඇත්තටම කියනවා නම් නවීන තාක්ෂණය යොදාගෙන මේ සිද්ධ කරලා තියෙන නාවික හමුදාවේ අධ්‍යයනාංශයේ ඉන්න නිලධාරීන් සහ නාවිකයින් එකතු වෙලා මම හිතන විදිහට දැනට ත්‍රිපෝසස් වලින් තියෙන හොඳ උපකරණයක්. සෑහෙන තර්කවචන ගන්න පුළුවන් ඒක. ඉතින් අපේ කණ්ඩායම ටෙක් ගුරු කණ්ඩායමත් සූදානම් මේ අත්දැකීම ලබා ගන්න. අපි පොඩ්ඩක් එතෙන්ට ගිහින් බලමු මේ අත්දැකීම කොයි විදිහටද ලං කරගන්න පුළුවන් කියලා. සූදානම් අපිත් අපිට තුවක්කුව අතර ගන්න පුළුවන් නේද? හරි. ඔන්න එහෙනම් මම තුවක්කුව අතර ගන්න යන්නේ. අපේ කණ්ඩායමේ කවුරු එනවා නම් මගේ උදව්වට. ඉන්ෆොටෙල් 2014 අධ්‍යාපනික සහ තාක්ෂණික ප්‍රදර්ශනයේ අවසන් මොහොත තමයි මේ ආකාරයෙන් වැයමින් පවතින්නේ. අපි අද දිනේ පුරාවටම ටෙක් ගුරු ඔස්සේ ඔබට බොහෝ කරුණු කාරණා ගෙනාවා. ඉතින් මේ ඔස්සේ ඔබට යම්කිසි තීරණයකට එන්න පුළුවන් වෙන්නේ නැති නව තාක්ෂණය කොයිතරම් දුරට දියුණු වෙලා තියෙනවද කියලා ලෝකේ. ඒ වගේම නව තාක්ෂණය කොයිතරම් දුරට අපිට ඈත් වී තිබෙනවද, අපි කොයිතරම් දුරට තාක්ෂණය සමග ලං විය යුතුද යන්න පිළිබඳවත් ඔබට අනිවාර්යෙන්ම දැන කියා ගන්නට අවස්ථාව ලැබෙන්නට ඇති. ඉතින් අපි සූදානම් දිගින් දිගටම මේ ආකාරයෙන් මෙවන් වූ ප්‍රදර්ශන වලට අවස්ථාව ලබා දෙන්න ටෙක් ගුරු ඔස්සේ නව තාක්ෂණය පිළිබඳ කරුණු කාරණා ගෙනෙන්නට සූදානම්. රැඳෙන ටෙක් ගුරු සමගින් අපි ලබන සතියේදීත් මේ ආකාරයෙන්ම ඉන්ෆොටෙල් නොවුනත් තවත් බොහෝ තාක්ෂණික කාරණා පිළිබඳව කතා බහ කරන්නට සූදානම්. සමු දෙනවා අදට BMICH සිට